කුමරිය හැංගිලා ඉඳන් බලමු මොනවද වෙන්නේ කියලා. රජතුමනි මෙන්න. පේනවද? මගේ තිබා වැඩි වුණා වගේ තවත්. රජතුමනි දැනුයි වෙලාව උත්සවයේ සුබ පැතුම් ජීවිත අත්සන් කරන්න. ඔබතුමා අත්සන් කරන්න. ඉක්මනට අත්සන් කරන්න යන්න රජතුමනි ඉක්මනට යන්න. මගේ හිතම තාව ඔබ කියන ඕන දෙයක් කරනවනේ මම. බලාගෙන ඉඳලා බෑ. මොනවා හරි කරමු ධර්මන. හොඳ අදහසක් ආවා. මෙන්න පත්‍රිකාව රජතුමනි. අස්සන මෙතන මං රජ වෙනවා. සතුටින් අසං කරනවා. ගේනවා පිහාටු පෑන ඉක්මනට. එසේය. හරි. නව රජුට ජය වේවා ජය වේවා නව රජුට ජය වේවා. නිහඬ වෙනවා දැන් හැමෝම. අපිට තව වැඩ තියෙනවා ඉස්සරහට. තීන්ත වේලක ඉන්නවා. මේවයින් ඉක්මනට වේල්නවා. බය වෙන්න එපා. වැඩේ හරි. පියතුමනි කවුද? නිදාගන්න දෙන්නෙත් නෑ. දියනි කොහමද? කෑව නේද ගොඩක් ඊයර? ඊයර? ඔව් මතක නැද්ද පෙරත්තුමාට? රත්තුමාත් හොඳට සතුටු වුණා කකා බිබී. මතක නැද්ද? රජු මමයි මේ රටේ දැන් රජු. සංග්‍රහ විතරක් නෙමෙයි හීනත් දැකලා තියෙනවා වගේ මට පේන්නේ. නෑ ඒක හීනයක් නෙවෙයි. මම පෙන්නන්නම් රජු මමයි කියලා මේ රටේ. නෑ. මම රජුවා. ඉතින් බෑ මම හිතුව කරන්නේ එකක් අනේ දුවන්න බෑ අයියෝ කකුල බන නෑ දුවන්න නම් බෑ. අයියෝ අනේ අම්මේ. කකුල බන නෑ. අයියෝ අනේ අම්මේ. අනේ පව්. බොරුවට ආයිස නැහැ කියන්නේ ඒකයි. ඇත්ත රජකමට කෑදරුනාම ඔහොම වෙනවා. Prima Stella Set Yogurt. මේක ඉවරයක් නැති ගමනක්ද? අස්පා පිටේ ඇවිල්ලාම ඇති වෙලා දැන්. කාන්නා වෙන්නේ නැතුව ආපු වැඩේ තේරෙම ඉක්මනට. මාත බාදෙගිනි. කනවා තනියම අස්පා තෙපානේ. උපන්නේ කණ්ඩමනම එනවා ඉක්මනට. ජීවත් වෙන්න කන්න එපා. මේගොල්ලෝ හරියට බඩගින්නට අවුව තපිනවා වගේ. අර තියන්නේ. පතුලක් නැති අකාදය. කොච්චර එක තමාරු වැඩක් නේද? ඔහෙ දන්නේ බෑව වැරදි. කොසක් උනත් පාත් කරන විදියක් තියෙනවා. කොසෙල්ලිලා ඇවිත් මට උගන්නන්නත් එනවද? අපෝනේ. මට කොලාච්චි අපි දැන් වැඩේට බහිමු. මෙතනම බහිමු නේද? මෙතනම දා. ඔව්. මේක වහන්න ඕනේ. ඔයා ගන්න බැරි වෙන්න කාටවත්. නියමයි. පටන් ගමු. තව දුර යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් නවතිමු. මුලින්ම කිව්වා නම් ඉවරයිනේ. දැන් ඔක්කොම ඇස්ති. එකක් අඩුයි ඉන්න කියනකම්. Oh, ring! I think take it up is ඉතාන්නවත් පැටෙක් රාජේ! රට කල්ලත් හිතයි. ඔයා කුකරට ආස්තියාද? කතායි බාගින් හැංගෙමු. එහෙනම් හිතවතුනි ගියන්න අරිමු මෙතන. මම මොල්ලෙන් දැම්ම කිව්වා. මෙතන කොකටත් නවාතන් ගන්න හොඳ තැනක් නෙවෙයි. ඔව් මොකද්ද? come on.
Kata kerane. Biarkan kau kena tenang untuk patin. Allan lagi ngalah. ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි පටල විතින් දිස්ති දෙන්න සෝදන්න. සාහිත්‍යකයතුමනි අගාධය පතුලටම වැටුණා. මට ඊට වගේ විශ්වාසයි. ඔය අගාධයට වැටුණු කවුරුවත් ආවේ නෑ ආපහු. මේක සතුටට පියතුමාද සතුටෙන් වගේ. ආව් සතුටුයි. සතුරු කට්ටියම අගාධයට දැම්මා මම. මගේ යාළුවා අගාදේ. අගාධයට වැටුණු කවුරුවත් ආවේ නෑ. මගේ රජකම බොහෝ ළඟදී ලැබෙනවාමයි. ආව්. කොදුව තාම පොඩි ළමයෙක්. කොහෙටවත් යන්න බෑ මාලිගාවෙන් පිට තේරුණයි? කුමාරයාත් නෑනේ මමයි රජු. ඇත්ත රජුරුවන්ව දන්නේ නෑ මේගොල්ලෝ. පුතුමාණනි ගිහින් රජා බලන්න ඕන. අයියෝ පුත් කුමාරයාත් නෑ. එතුමා අගාධයට වැටිලා. කුමාරයා විහිළුවේ ඇයි? දේවිය ඒක යුව රජුගේ වැරද්දක් නෙවෙයි. නරක මිතුරු ආශ්‍රය. ඒක ඇත්ත කුමාරයා බාල වැඩි. මම කොහොම හරි කුමාරයාව හොයාගෙන ඔබ වහන්සේ ළඟට ගෙනත් දෙන්නම් හැකි ඉක්මනින්. කොහෙද අපි? හතර වටේ බතලු කල්ලේ. අපි කොටු වෙලා වගේ. අර බලන්න. ජෝතිගේ තොප්පිය. මගන්. එහෙනම් මෙලඟ නැති. කොහෙද? ජෝති. ජෝති. කොහෙද ඔයා ඉන්නේ? ජෝති. අයින්න තරක් කියන්න අපිට ජෝති. ජෝති. කොහෙද ඉන්නේ? අතුරුදහන් කොහොමද? අපි ගුහාවේ අනිත් පැත්ත බලමු. එයා කොහේ හරි කුටු වෙලා ඇති. යත් අපි ඔහෙර වැටියෝ. තොප්පිය නැතුව. තාම හත් තොප්පිය නැතුව වැඩ කරනවා. තොප්පිය නැතුණාම මොකද ඔළුව තියෙනවනේ. ඔළුව තියෙනවනේ. මේක බහ. පරිස්සමින් මර උගුලක් වගේ. මේක නම් මම බාර කරා. මොකද? ජෝති ඉන්නවා. අනේ වහසතාවා. ජෝති. මාව දොර ගෙනල්ලා හිර කළා මෙතන. කවුද හිර කළේ? හිර කළේ යාර නපුර. ඉන්න ඔමි. තව අයියේ. අයවලා. बोलो कदा වැටුණත් අන්තිමේදී නිදහස්. Malah nih, uglak banyak beruang. Aku ugul දාන්නේ නෑ. මේ යෝධයනේ. ඔයාට කතා කරන්න පුළුවන් ගේ මුලදී දැක්කම අතුව කෙරෙව්වනේ. මෙතනින් කොට එන්න උදව් කරන්න පස්ස කනවා හරි.
ඕ මුලේ නිදහස් පස්සේ කනවා. ඔව් ස්තුතියි ජීවිත බේරන්නවට. පොඩ්ඩක් ඉඳ තිබුණා නම් ජෝති ඔයා නිදහස්. පාවෙන්න එපා. අපි දැන් යාළුයි. ස්තුතියි පින්තූරකම නිදහස ලැබුණාමයි. කොහෙද අපි මේ? අපි ඉන්නේ අඳුරු අගාදේ. වන්දන්න අපිට ගැලවීමක් නෑ මෙතනින් කවදාවත්. ගැලවීමක්? ඒක කතාවක්. කතාව හැදුවේ අපි තමයි. කවුරුත් ආපහු ගියේ නැති අපි නැති නිසා. හරිම රස හතු. මට දෙනවද ටිකක් ගෙදර ගිහින් කන්න ටිකක් මේක ඔතලා හා? ගෙනියන්න දෙන්න පුළුවන්. ඒක හරිම ලේසියි තේරුණාද? ඒ ආරංචියේ දෙන අය හිරකාර වෙනවට කැමතිද? මට තේරෙන්නේ නැත්තේ මේකයි. අය ඔයගොල්ලෝ හිරකාර වෙලා ඉන්නේ. ඒක උනේ මිනිස්සු ආවොත් රාසුයි අපේ කතාවයි නැති වෙනවා. කොහොමද පෙන්වන්නේ රහස් දොරටුව මෙතනින් යන්? බය එපා. අපිට ඕනේ ඔයගොල්ලන්ගේ රහස් නැති කරගන්න. අපි ආයේ කවදාවත් මෙහෙට එන්නේ නෑ. මේක හරි. අපි ආයෙ එන්නේ මේ අගාධයට නම්. ඔව්. එන්නේ අගාධයට. මේක සැලසුම් කරපු උගලක් අපි හැමදාම අගාධේ තියන්න. මන් දන්නවා. Nani papa 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 pi papa asani papa papa ni papa papa ai anu ema ඇඩුවේ ඔටුන් හිමි කුමාරයා අගාධයට වැටුණු හින්දා ඒ හොඳ කුමාරයාගේ දෙමව්පියෝ හිර කළා යුවරජු රජකම් අරගෙන. අනේ එහෙම හිතන්න එපා. සමහර විට ඔය හැම දේවල්ම වෙනස් වෙන්න පුළුවන් බබා. නෑ මං එන්නෙම නෑ උත්සවයට. මං කොහොම සන්තෝෂ වෙන්නේද රජකුමාරයා ආයෙ දකින්න ලැබෙන්නේ නෑනේ. මේ හැම දෙෙම හිමි වෙන්නේ ඔයාටයි මගේ දුව. මං එන්නෙම නෑ මට සමා වෙන්න. නාපුරු කෙල්ලා. යනවා යාට ඉක්මනට. ඔබ උදාසනක් ඒවා මේ මයිල්ගාව රාජපොතන ඉක්මනට ඕනේ කිව්වා උත්සවයකට. හරි අවසර පත්‍රයක් නැතුණම් බෑ. හැමදාම වෙනවනේ. යනවා ඒ පැත්තට කමක් නෑ. මේ අහන්න තේවිය ඉක්මනට එන්න. සත්ත කරන්න එපා. සෙබළුන්ට ඇහි. කොහොම එන්න? ඔයා කියපු කතාව දකින්නකම් මට විශ්වාසයක් නෑ. මගේ පුතාම තමයි ලොකු සතුටක් මට. දෙන්න දේවී මට ටිකක් බලන්න. ඇත්ත අපේ කුමාරයා තමයි. කුමරුනි ආයෙ දකින්න වෙන්නේ නෑ කියලා හිතුවේ. මං ඉන්නවා. මහා පුදුමයක් ඔබ දැකීම. සමා වෙන්න. ඉක්මනින් යනවා. ඇයි ඒ කොහෙද යන්නේ? අනිත් අය රාජපෝජනේ සූදානම් කරනවා. එන්නම් මං දන්නවා කුමරි ඔයාගේ තාත්තා රජකමට කෑදර හින්දායි මේ. රාජපෝජනේ දැන් සූදානම්. වයනෝ. මේ රාජභෝජන රජෙකුටද සේවකයෝ දන්නේ නැද්ද රාජ චාරිත්‍ර ගැන? අපි ආවේ අඳුරු අගාධයක ඉඳලා රාජ චාරිත්‍ර දන්නේ නැහැ ඒ අය. අපිටත් බඩගිනි රජතුමනි ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. තියාවේ ඔයාම අපිව දාපු ආගාදේ ඉඳලා. ඔය හිතට වැරදුනා රජුවත් අක්ව අරදිරෝ. තුරු කරන්නේ නෑ මම. බොරු වෙද්දි දඩ බහනේ රජත්ව බන්නේ. එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් හැඩේ මූණ හින්ද ඇපල් ආදිපාද කිව්වා. පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝති කියලා මේ දුන් දෙන දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා. විපත්තියට දුප්පත් පොසත් කියලා බෙදුන්නේ නෑනේ කරදරයේදී ලොකු පොඩියයි